කොලොම්බියන් එමරල්ඩ් එක මොකද්ද සැම්බියන් එමරල්ඩ් එක මොකද්ද කියලා හොයන්න පුළුවන්ද? හරි. මේක ගෙස් කරා නම් ඔයා හරියටම හරි. සැම්බියන් එමරල්ඩ් වලට වඩා කොලොම්බියන් එමරල්ඩ් මිල වැඩි. හැබැයි වෙනස කොහෙද හොයන්නේ? ලංකාවේ එමරල්ඩ් නෑනේ. එහෙම කියන්න එපා. මුද්දකට හරි එමරල්ඩ් ගලක් අල්ලන්න හිතුනොත් ඔයාට මේක ගොඩක් වැදගත් වෙවි. සැම්බියන් එමරල්ඩ් වල තියෙන්නේ ඩීප් ග්‍රීන් ගතියක්. හැබැයි කොලොම්බියන් එමරල්ඩ් ගොඩක් ලයිට් ග්‍රීන් ගතියක් තියෙන්නේ. ඉතින් හරිම දීප්තිමත්. සැම්බියන් එමරල්ඩ් වල මැග්මටික් ඔරිජින් එකක් තියෙන්නේ. කොලොම්බියන් එමරල්ඩ් වල හයිඩ්‍රෝතර්මල් ඔරිජින් එකක් තියෙන්නේ. ඒක ඉන්ක්ලූෂන් ගත්තත් පොඩි වෙනස්කම් තියෙනවා. මේ කොලොම්බියන් එමරල්ඩ් වල නිකන් ෆ්‍රීස් වෙච්ච ගතියකට තමයි තියෙන්නේ. ඒ කියන්නේ නිකන් එක තැනකට එක්කව වෙලා ඉන්ක්ලූෂන් නම් තියෙනවා. හැබැයි අපි සැම්බියන් එමරල්ඩ් වල ගත්තොත් ඒවා අර මොසි ඉන්ක්ලූෂන් තියෙන නිකන් ඩියසෙවල් පාරක් යනවා වගේ. ඉතින් ඔන්න ඕක තමයි වෙනස. ඔයා එමරල්ඩ් වලට අමතරව භාවිතා කරන කොළ පාට ගල් වර්ගයේ කමෙන්ට් එකක් දාන්න.